Hello guys, මම ඔයගොල්ලන්ට අලුත් ආරංචියක් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඇත්තම කිව්වොත් මේක UAE වල අජ්මාන් වල තියෙන අලුත් ශ්‍රී ලාංකීය රෙස්ටොරන්ට් එක. ඇත්තටම ලංකාවේ පිරිසක් තමයි මේක කරන්නේ. අපිටත් එතනට ගෙස්ලා විදියට යන්න ආරාධනා ලැබුණා. අපිත් ඒක හරි සුහදශීලීව පිළි අරගෙන අපි එතන සහභාගී වුණා. එතන තිබිච්ච ඒ සමාරම්භ උත්සවයට. ඉතින් ඇත්තටම හරි ලස්සන එන්වයරන්මන්ට් එකක්. මේක ලංකාවේ පිරිසක් තමයි කරන්නේ. උදාර කියලා මල්ලි කෙනෙක් සහ කිෂන් කියලා මල්ලි කෙනෙක්. මේ දෙන්නගේ ප්‍රමුඛත්වයෙන් තමයි මේක වෙන්නේ. ඒ එක්කම එතන වැඩ කරනවා හරි සුහදශීලී ක්‍රූ එකක්. ඒගොල්ලෝ පුදුම විදියට එතනට එන කියන්නේ ගෙස්ලාට හරි ලස්සන ට්‍රීට් එකක් සිනහමසුමුනේ දෙනවා. එතන ලස්සන එන්වයරන්මන්ට් එකක් එක්ක අපේ විදියට අපිට අවශ්‍ය විදියට අපිට කියලා අපේ කෑම වේල සකස් කරගන්න පුළුවන්. ලංකාවේ ෂෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඉන්ටර්නැෂනල් කෑම වගේම ලංකාවේ සහ ඉන්දියන් ක්‍රමයට ඔයගොල්ලන්ට ඕඩර් එක දෙන්න පුළුවන්. එතන හොඳ ෂෙෆ්ලා දෙන්නෙක් වැඩ කරනවා. ඉතින් ඇත්තටම මට කියන්න ඕන වෙලා තිබුණේ මම එතනට ගියේ ගෙස් කෙනෙක් විදියට කෑම ටික රස බලන්න. ඉතින් හරි ලස්සනයි එන්වයරන්මන්ට් එකත්. ඒ වගේම කෑමවල තියෙන රස නම් ඇත්තටම ලංකාවට ගිහිල්ලා කෑවා වගේම තමයි. ඒකේ කිසි වෙනසක් නැහැ. ඒ වගේම සහ ඇත්තටම මම ගොඩක් තැන්වල ටේස්ට් කරලා තියෙනවා ෆුඩ්ස් මේක. මම UAE වල ගොඩ කාලයක් නිසා ෆැමිලි එකත් එක්ක යනකොට ගොඩක් තැන්වල ෆුඩ්ස් අපි ටේස්ට් කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන ලාංකික ෆුඩ්ස්. අපේ ශ්‍රී ලාංකිකයෝන්ටම විශේෂත්වයෙන් හැදෙන ෆුඩ් තියෙනවනේ. ඒවා හරි රසයි ප්‍රමිකත්වයෙන් ඉහළ තැනක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. හරිම ලස්සනයි. හරි රසයි. ඒගොල්ලෝ පිළිගන්න ඕනේ විදිය සහ ඒ කෑමවල තියෙන රස. ඉතින් ඕගොල්ලන්ටත් අපේ විදියට කෑම වේලක් කාලා එන්ජොයි කරලා එන්න පුළුවන් තැනක් තමයි ඒක. මේක තියෙන අජ්මාන් වල රුමේලා 1. ඔයගොල්ලන්ට contact number එක මම වීඩියෝ එකේ starting එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් contact කරලා එතනට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකික විදිහට කෑම වේලක් කාලා රස බලලා ඔයගොල්ලන්ට එන්න පුළුවන් ඒ අවස්ථාව අරගන්න. ඒක විඳින්න තවත් ඒගොල්ලොන්ගේ බිස්නස් එක වැඩි දියුණු වෙන්න ඔයගොල්ලන්ටත් පුළුවන් help එකක් වෙන්න. අපේ ලාංකිකයන්ට තව දේවල් ලංකාවේ වැඩි වැඩියෙන් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් see you guys, all the best.